මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුද්දකුත් මාස 6ක් ගත වෙන අවස්ථාවේ 2025 වර්ෂයේදී පමණක් මේ ආකාරයේ පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා ගත්ත උත්සාහයන් වෙඩි තැබීම් 111ක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව එම අවුරුද්දේ 2025 වසරේදී මරණ 60කුත් තුවාලකරුවන් 58 දෙනෙකුත් වාර්තා වෙලා තියෙනවා. 2026 වර්ෂයේ මේ අවුරුද්දේ මේ මාස එකහමාරක් ගත වෙලා තියෙන අවස්ථාවේදී මරණ 9කුත් වෙඩි තැබීම් 9කුත් තුවාලකරුවන් 8 දෙනෙකුත් වාර්තා වෙලා තියෙනවා. මේ අනුව අපිට ඉතා පැහැදිලිව තේරෙනවා මහජන ආරක්ෂාව කියන කාරණාව සම්බන්ධයෙන් මේ රජය කිසිදු ආකාරයක තැකීමක් කරන්නේ නැහැ. සහ ඒ ඊටාම සරල තැනකට ලොග් කරලා ක්‍රියා කරන ආකාරය. එතකොට අපි දැක්කා පසුගිය කාලවකවානුවේ අධිකරණ භූමිය තුළ විත්ති කූඩුව තුළ මිනිස්සු ඝාතනය කරනවා. එතෙන් දෙනකම් මේක ඇවිල්ලා තියෙනවා. නමුත් ඒකත් ඊටාම සාමාන්‍ය රංගනයක් විදිහට ඉදිරිපත් කරලා මේ ආණ්ඩුව ඒකත් සරල තැනකින් අවසන් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඊට පස්සේ ජාතික ආරක්ෂාව ලබා දෙන්න ඕන. පුද්ගල ආරක්ෂාව ලබා දෙන්න ඕන වැදගත් පුද්ගලයෝ ඉන්නවා. එක උදාහරණයක් මම කියන්නම්. 30 අවුරුද්දක යුද්ධය අවසන් කරපු ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාගේ ආරක්ෂාව අයින් කරන්න මේ ආණ්ඩුව නොකරපු දෙයක් නැහැ. ඒ වැදගත් පුද්ගලයාගේ ආරක්ෂාව අයින් කරලා මොකක්ද ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ? ඔහුට ආරක්ෂාව අහිමි කරපු එකෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ ජීවිතය අනතුරටපත් කරන එක. ඒක තමයි බලාපොරොත්තුව. ආරක්ෂාව දෙනවා කියන එකේ තේරුම කියන්නේ ජීවිතය ආරක්ෂා කරනවා කියන එක. ආරක්ෂාව අයින් කරනවා කියන එකේ තේරුම ජීවිතය අනාරක්ෂිත කරනවා කියන එක.